Hi everyone, welcome back to my YouTube channel. අද මම සීනි හකුරු වලින් වටලාපන් එකක් හදනවා. මට මුල් වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න බැරි වුණා. මුලින්ම කරන්න ඕනේ හකුරු ටික පොඩියට කපා ගන්න ඕනේ. ඊළඟට මේ විදිහට භාජනයට එකතු කරලා හකුරු ටික දිය කරගන්න. වතුර ටිකක් එකතු කරගෙන ඒකට කරපු මුංගු කරාබු නැටි කුරුඳු වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ලිපේ අඩු ගින්දරෙන් හකුරු ටික දිය කරගන්න විනාඩි 15ක් 20ක් විතර හකුරු මිශ්‍රණය ටිකක් තික් වෙනකම්. තව අපිට ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. එහෙම නැත්නම් පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්. තව ඕන වෙනවා වැනිලා. තව බිත්තර 10ක් ඕන වෙනවා. මම මේ වටලාපන් එක හදන්නේ හකුරු පැකට්ස් දෙකකින්. ඒ කියන්නේ හකුරු කෑලි 4ක් තියෙනවා මේකේ. ඊළඟට මම බිත්තර 10 කඩලා ඒකට වැනිලා තේ හැන්දක් විතර එකතු කරගෙන බ්ලෙන්ඩර් ජාර් එකට දාගන්නවා. ඊළඟට බිත්තර ටික විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්නවා. ඊළඟට හකුරු දිය කරගත්තු එකට බිත්තර බ්ලෙන්ඩ් කරගත්තු එක එකතු කරගන්න ඕනේ. බිත්තර මිශ්‍රණය එකතු කරගන්න කලින් බලන්න හකුරු මිශ්‍රණය හොඳට නිවිලද කියලා. ඊළඟට මේ ටික හොඳට කලවම් කරගන්න. ඒ මිශ්‍රණයට මම එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 180ක්. දැන් ආයෙමත් හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි වටලාපන් එක හදාගන්න භාජනයට මේ විදිහට පෙරලා ඒ මිශ්‍රණය එකට එකතු කරගන්න. දැන් මම වටලාපන් මිශ්‍රණය ට්‍රේ එකට එකතු කරගෙන ඉවරයි. වටලාපන් එක තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට වතුර පුරවලා ඒක ඩබල් බොයිල් ක්‍රමයට මේක බොයිල් කරගන්න. ලිපේ සාමාන්‍ය ගින්දරේ විනාඩි 25ක් විතර වටලාපන් එක මම හදාගත්තා. මේ තියෙන මම ඉක්මනින්ම හදපු වටලාපන් එක. ඉතින් ඔයත් කැමති නම් මේ විදිහට try කරලා බලන්න. මේක හරිම රසයි. මම නම් හරිම ආසයි මම හදන වටලාපන් කරන්න. දිගටම Diary of Harsh එක්ක වෙලා ඉන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.